මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන්, නීතිවේදී, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගෙනුත් ඒ වගේම සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා, සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙනුත් අවසරයි. දැන් හෙට 19 රාජපක්ෂ සැලසුම් කරලා තිබෙන්නේ හෙට දිනේ වන විට ඔහුට අවුරුදු 4ක් දෙවන දූර කාලයට පිරෙනවා. හෙට රාත්‍රී මධ්‍යම රාත්‍රී 12ට නැවත ජනවරමක් සඳහා ගැසට් එක නිකුත් කරන්න බලාපොරොත්තු වෙමින් තිබෙනවා. ඒ හෙට 19 තමයි අවුරුදු 4 පිරීම. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තිබෙනවා හෙට 19 ඒ කියන්නේ නොවැම්බර් මාසේ 19 ලෝක වැසිකිලි දිනය කියන. දැන් ලෝක වැසිකිලි දිනයේදී රාජපක්ෂ සැලසුම් කරලා තිබෙනවා රටම ගඳ ගහන වැඩකට අත තියන්න. මේ ව්‍යායාමයට පරාජයට පත් කළ යුතුයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. මතයක් ප්‍රකාශයට පත් කළා යයි කියලා ඒ මතයේ ශ්‍රීපාල කිව් පරිදි අපි දන්නේ ඒක හරියට මොකක්ද කියලා. ශ්‍රීපාල පාර්ලිමේන්තුවේදී කිව් පරිදි මොකද අපි විටින් විට පාර්ලිමේන්තුවේදී විමසා සිටියා මේ මතය කරුණා කරලා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න කියලා. කතානායකතුමාගෙන් දිගින් දිගටම ඉල්ලා හිටියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු මතය කුමක්ද කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් නිශ්චිත ලෙස තවමත් රටටවත් පාර්ලිමේන්තුවටවත් ඒහා පාර්ශ්වකරුවන් හැටියට සම්බන්ධ වුණු නීතිඥවරුන්ටවත් මේ මතය කුමක්ද කියලා දැනුම් දීලා නැහැ. නමුත් මේ මතය ශ්‍රීපාල කිව් පරිදි ජනාධිපතිවරයාට නැවත වතාවක් ඉල්ලන්න පුළුවන්ලු. අවුරුදු 4කින් පස්සේ ඡන්දය කැදවන්න පුළුවන්. අපි ඒ මතේ කිසිසේත් පිළිගන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණ පද්ධතියට වගකීමක් තිබෙනවා. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ගෞරවය ආරක්ෂා වෙන්නේ ජනතාව ඒකට දක්වන බය හා පක්ෂපාතීත්ව නිසා නෙවෙයි. අධිකරණ ශාලාව ඇතුළට යනකොට බෙල්ල වැහෙන්න බොත්තමක් දාගෙන ෂර්ට් එක ඇඳගෙන ඇතුල් වෙන නිසා නෙවෙයි. අධිකරණ ඇතුළට යනකොට අධික ෂර්ට් එක ඇඳලා ඇඟිලි වැහෙන තරමට ෂර්ට් එක ඇඳගෙන යන තරමට නෙවෙයි. අධිකරණ පද්ධතිය අධිකරණ ඇතුළේ ඉන්නකොට කිඹුහුමක්වත් යයිද කියලා බයෙන් වෙවුල ඉන්න නිසා නෙවෙයි. අධිකරණ පද්ධතියේ ගරුත්වය සහ විශ්වාසය ආරක්ෂා වෙන්නේ ඒ ක්‍රියාකාරීත්වෙම. ඒ ප්‍රායෝගිකව පෙන්눔 කරන කරුණු මත අපේ රටේ සිදුවන මහා දවල් සිදුවන ඝාතනයක් වුණා. අපි ඉදිරිපිට සිදුවන ඝාතනයක් වුණා. අපි ඝාතනයේ දකින්නවා. අපි ඝාතකයා දකින්නවා. ඒත් අධිකරණයට නඩුවක් ගියපුවාම අපි අතර දෙගිඩියාවක් තිබෙනවා. ඝාතකයාට දඬුවම් හම්බ වෙයිද නැද්ද කියලා. එයි ඒ ඝාතකයාට සාධාරණත්වයට ඉටු කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙන සාක්ෂි විභාග කරමි. ඒට අවරාකාර තීන්දුවක් ලැබෙයිද නැද්ද කියලා සැකයක් තිබෙනවා. ඉදිරිපිට සිදුවන ඝාතනයක් බව අධිකරණයේදී කවරාකාර නඩු තීන්දුවක් ලැබෙයිද කියලා සැකයක් තිබෙනවා. හැබැයි ජනාධිපති මේක යවනකොට ඉල්ලන්න පුළුවන්ද අවුරුදු 4න් නැවත
ජනවරම පතන්න පුළුවන්ද කියලා අහලා යවනකොට කවුරුත් හිතුවේ මොකක්ද? මොකක් ලැබෙයි කියලා හිතුවේ. ඕක දෙනවා කිව්වා. අහන්න දෙයක් නැහැ. මොකද මේ වෙලාව තිබෙන්නේ? අද අධිකරණ පද්ධතිය මොකද්ද? රාජපක්ෂගේ සිතෙන් ඉටු කරන ආයතන පද්ධතියක් බවට ඒපත් කරලා තිබෙනවා. රාජපක්ෂගේ නාඩි වැටෙන විදිහට රාජපක්ෂගේ සිතුවිලි හැදෙන විදිහට රාජපක්ෂගේ හදකස්ම මුමුණන විදිහට තීන්දුව දෙන ආයතන පද්ධතියක් බවට අධිකරණ පද්ධතිය රාජපක්ෂ විසින් ගිලගෙන තිබෙනවා. ඒ ගිලගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තීරණය අරගෙන තිබෙන්නේ. වෙන කවරක්වත් නෙවෙයි. මේ තීරණය අරන් තිබෙන්නේ රාජපක්ෂ අධිකරණ පද්ධතිය අත්පත් කර තිබෙන ඉරණමේ ප්‍රතිවිපාක. ඉරණමේ ප්‍රතිඵලය තමයි මෙම තීන්දුවෙන් පෙන්වුම් කරනු ලබන්නේ. හිටපු අගවිනි සුදුතුමා ශ්‍රී ලංකාවේ නීති සංගමේ උපදේශකතුවා ඕස්ට්‍රේලියානු මහාචාර්ය සූර්ය රත්නපාල මැතිතුමා සා විවස්ථාව කියලා තේරුම් ගන්න පුළුවන් හැම කෙනෙකුටම මොකද විවස්ථාව අපි පාවිච්චි කරන භාෂාවලින් තිබෙනවා. සිංහල තේරුම් ගන්නට සිංහල භාෂාවෙන් තිබෙනවා. ඉංග්‍රීසියෙන් තේරුම් ගන්නට ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා. දෙමළ භාෂාවෙන් තේරුම් ගන්නට දෙමළ භාෂාවෙන් තිබෙනවා. මේ විවස්ථාව කියවා වගන්ති තේරුම් ගන්න පුළුවන් හැම කෙනෙකුටම රාජපක්ෂට යලි ඉල්ලීමට නොහැකි බව. අවුරුදු 4 පිරුණාට පසු ජනාධිපතිවරණයක් හැඳවීමට නොහැකි බව. හරි පැහැදිලි ඒ වගන්තිය තුන. මොකද විවස්ථාව කියන අරුණ පුදුම දෙයක් නෙවෙයි. සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව තේරෙන ඒකින් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට එය කියවා තේරුම් ගත හැකියි. එනිසා මේ එමින් තිබෙන්නේ රාජපක්ෂ නීති විරෝධී, විවස්ථා විරෝධී ක්‍රියාවලියකට අවශ්‍ය වන දොරටු තමයි හෙට මධ්‍යම රාත්‍රී 12ට විවෘත කරන්න හදලා තිබෙන්නේ. අපි තවත් අත්මහරින ප්‍රයත්නය අපි තවත් ඉදිරියට ගෙන යන ප්‍රයත්නය හෙට රාත්‍රියේ රාජපක්ෂ විවෘත කරන්න උත්සාහ කරන දොරටුව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, විවස්ථාව නිසියල්ල පොඩිපට්ටම් කරමින් රාජපක්ෂගේ සිතෙන් යනුව කටයුතු කරන්න ගන්න ප්‍රයත්නය ඒ සඳහා විවෘත කරන්න සදන දොරටුව වසා දැමීම සඳහා දරන උපරිම උත්සාහය අත්නහරින බව අපිට මොනවාද කරන්න නතර කරන්න ඕනේ. ඒ සඳහා ගත හැකි වර්ගයේ ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න අපි පැකිලෙන්නේ. මේක නතර කළ යුතු ව්‍යායාමයක්. එයි මේ ජනාධිපති කන්ද කාටවත් උන වෙලා නැහැ මේකට. සාමාන්‍ය පුරවැසියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරට ලියුමක් යවලා කියනවා. තවදුරටත් ඡන්ද තියන්න නෙවෙයි තිබෙන්නේ අපි දීපු පොරොන්දු ඉටු කරන්න කියලා. ආණ්ඩු පාර්ශ්වකරුවෙකුට මුස්ලිම් කොංග්‍රස් රාහුල් ෆකීම් කියනවා මේ පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත මතය තවත් නියෝජනය කරන්නේ නැහැ. 2010 ජනතාව ඡන්ද දීපු විදියට නෙවෙයි අද පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒක විකෘතියක්. ඒ නිසා ජනාධිපති ඡන්දයකට නෙවෙයි යන්න තියෙන්නේ මහ ඡන්දයකට කියලා ආණ්ඩු පාර්ශ්වයක් වුණු හකීම් මහත්මයා කියනවා. ජාතික හිලුරුමේ අද තීන්දුවක් අරගෙන රජයේ දරන වගකීම් සහ තනතුරු වලින් ඉල්ලා අස්වලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ මන්ත්‍රීවරු එලිපිට යලි ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවන ප්‍රකාශන පත් කරමින් තිබෙනවා. එලිපිට කියනවා වගේම තන තන මුමුණ කියන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඡන්දයක් නෙවෙයි. ඇමතිවරුන්ට අවශ්‍ය ඡන්දයක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය ඡන්දයක් නෙවෙයි. මෙරටේ දේශපාලන ව්‍යාපාර වලට අවශ්‍ය ඡන්දයක් නෙවෙයි. මෙරටේ ජනයාට අවශ්‍ය ඡන්දයක් නෙවෙයි. රාජපක්ෂගේ පවුල වටේ ඉන්න කල්ලියට ඕන වෙච්ච ඡන්දයක් නෙවෙයි. එයන් කවරක්වත් නිසා නෙවෙයි. රාජපක්ෂ මේ තුන්වෙනි අවස්ථාව පිළිබඳ උත්සාහය දරුවේ කවද?
අපි දන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විධායක ජනාධිපතිවරයා හදාගෙන ඒ දෙපාරකට සීමා කරාට පසුව ඔහු දෙවනි පාරට වඩා ඉන්නවද කියලා කල්පනා කරේ 1988 වෙනකොට. තව අවුරුදු 10ක් විතර ඉඳලා තමයි දෙවෙනි පාර ඉන්නවද නැද්ද කියලා කල්පනා කරේ. try කරා තව පාරක් ඉන්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 94 ඇවිල්ලා 99 නැවත ඡන්ද තියලා 2005 දූර කාලේ අවසන් වෙන්න කිට්ටු වෙනකොට තමයි කල්පනා කරේ තව ටිකක් දීර්ඝ කරගන්න පුළුවන් ද බැරිද කියලා උත්සාහයක් කරනවා. හැබැයි රාජපක්ෂ එහෙම නෙවෙයි. රාජපක්ෂ දෙවෙනි දූර කාලෙට ජනවරම ඡන්දේ තියලා බලය ගන්නේ ජනවාරි මාසේ 27 2010 අවුරුද්ද. ඔගේ දූර කාලේ පටන් ගන්නේ නොවැම්බර් මාසේ 19 2010 අවුරුද්දේ. 2010 අවුරුද්දේ නොවැම්බර් මාසේ 19 වෙනිදා ඉඳලා අවුරුදු 6ක් උට පාලනේ තියෙනවා. අවුරුදු 6ක් පාලනයේදී තියෙනවා. කල්පනා කරලා 2010 ජනවාරි මාසේ 27 වෙනිදා අත්පත් කරගත්තු ජනවරමක් කියලා උපකල්පනය කරමු. එයින් ගත්තු අවුරුදු 6 පටන් ගන්නේ 2011 ජනවාරි මාසේ නොවැම්බර් මාසේ 19 වෙනිදා. ඒ අවුරුදු 6 පටන් ගන්නත් කලින් සැප්තැම්බර් මාසේ 10 වෙනිදා 2010 අවුරුද්දේ කල්පනා කරනවා ඒ 6න් පස්සේ ඉන්නේ කොහොමද කියලා. කල්පනා කරනවා. අර 6ට අත තියලවත් නැහැ. ඒ 6 පටන් අරගෙනවත් නැහැ. ඒ 6 ආරම්භ වෙන්නේ 2010 නොවැම්බර් මාසේ 19 වෙනිදා. ඉදිරි අවුරුදු 6 ආරම්භ වෙන්නත් කලින් සැලසුම හදනවා ඒ අවුරුදු 6ට පස්සේ කොහොමද ඉන්නේ කියලා. අනිත් හැම නායකයම උත්සාහ කරේ අවසන් අවුරුද්ද කල්පනා කරනවා ඊට පස්සේ ඉන්න පුළුවන් ජිල් මාට් එකක් දාගන්න පුළුවන්ද කියලා. රාජපක්ෂ මේ ගීම ගැහුවා. දෙවනි දූර කාලයේ අවුරුදු 6 පටන් ගන්නත් කලින් ඒක ගබඩාවේ තැන්පත් කරලා. ඒතර විවස්ථාවේ වෙච්ච අඩුපාඩුකම් අනුව තමයි ඔහුට නැවත ඉල්ලන්න බැරි වෙන්නේ. හැබැයි දැන් මේ ගාන ගිහින් අධිකරණ යට කරලා විවස්ථාව උල්ලංඝනය කරලා නීති කඩලා මේ හදන පාලනය ඔහු සූදානම් වෙන්නේ යලි අත්තරින්න නොවේ. හැබැයි අපි සාහසික කරන්න. ඒ ව්‍යායාමයට කිසිසේත් මුර දෙන්න. ඒ ව්‍යායාම කිසිසේත්ම සාර්ථක කරන්න. ඒ ව්‍යායාම කිසිසේත්ම ජයග්‍රහණය කරන්න කිසිදු ඉඩක් ලබා නොදෙන බවට සාහිතික කරනවා. ඒ කිසිසේත්ම ඉඩ දෙන්නේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පිළිකුල් කරගත්ත දෙක අපේ මෙතන ප්‍රධාන ප්‍රශ්නය. අධිකරණ පද්ධතිය මේ පිළිබඳ අපිට විවාද තිබෙනවා. මේ අධිකරණ නීතිය පසිදලන තැනද? ඔව් නීතිය පසිදලන්න පුළුවන්. හැබැයි මේ අධිකරණ යුක්තිය පසිදලන තැන නෙවෙයි. මේ අධිකරණ පද්ධතියට යුක්තිය පසිදලන තැන නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න උන හිරගෙදර. ඒවා නීති පොතේ තර්ක විතරයි එතන තියෙන්නේ. යුක්තිය ඉටු කෙරෙන්නේ නැහැ. මේවා යුක්තියට වෙන තැන්න. අද හිරගෙදර බොහෝ දෙනෙක් ඉන්න උන එළියේ. රුපියල් 1000 අප ගෙවා ගන්න බැහැ. රුපියල් 1000 දඩ ගෙවා ගන්න බැහැ. හිරගත වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මේ අධිකරණ පද්ධතිය කිසිසේත්ම යුක්තිය පසුදෙන තැන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නීතිය පසුදෙන. හැබැයි මේ උත්තරීතර භාවයට හැදුව කවුද? මේවා ජනතාවගේ උත්තරීතර ආයතන බවට පත් කරේ කවුද? ඔව්. අපි නෙවෙයි. රාජපක්ෂ මහත්තයෝ ඕගොල්ලන්ගේ වුමනාවට හදපු ආයතන මේවා. ඕගොල්ලන්ගේ අතිශය අයිති සාගර සමාජයේ යුක්ති සාගත කර ගැනීම වෙනුවෙන් හදපු ආයතන. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද රාජපක්ෂලාට ඒගොල්ලෝ වෙනුවෙන් හදපු ආයතන ඒගොල්ලන්ට ආරක්ෂා කරගන්න බැරි වෙලා. ඒගොල්ලන්ගේ වුමනාවට හදපු ආයතන වලට අද රාජපක්ෂට පයින් ගහලා අයින් කරලා දාන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක තමයි අද අපේ රට මූණ දී තිබෙන ගැඹුරුතම අර්බුදේ ප්‍රතිවිපාක. රාජපක්ෂලාගේ පැවැත්ම වෙනුවෙන්ම ගොඩනගන පාර්ලිමේන්තුව අපේ රටේ මහජනයාගේ පැවැත්ම වෙනුවෙන් හදපුවා නෙවෙයි. උන්ගේ අතිශය අසාධාරණ සමාජය, අතිශය අයිතිසාගත සමාජය, අතිශය ප්‍රචණ්ඩකාරී බලය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගෙනීම වෙනුවෙන් අටවපු ආයතන තමයි පාර්ලිමේන්තුව. ඒක කොතනකවත්
ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කොතනකවත් ඇත්ත නිදහස් නියෝජනය කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කොතනකවත් ඇත්ත මූල්‍ය බලය නියෝජනය කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව කොතනකවත් ඇත්ත මහජනයාගේ බලය නියෝජනය කරන්නේ නැහැ. ඒවා මහජනයා මත පටවා තිබෙන අතිශය අසාධාරණ, අතිශය අයුක්තිසහගත බව, අතිශය ප්‍රචණ්ඩත්වය ආවරණය කර ගැනීම සඳහා ගොඩනගලා ද ආයතන පාර්ලිමේන්තුව. අපේ ආයතන නෙවෙයි රාජපක්ෂ මහත්තයෝ. ඒවා ඕගොල්ලෝගේ ආයතන. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඕගොල්ලෝ වෙනුවෙන් ගොඩනගලා ද ආයතනම ඕගොල්ලන්ට අත්තරින් සිද්ධ වෙලා තිබෙනවා. ඒවම ඕගොල්ලන්ට කඩා විඳ දාමට සිද්ධ වෙලා තිබෙනවා. අද තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාවගේ නියෝජිත ආයතන නෙවෙයි, රාජපක්ෂගේ සිතන් ඉටු කරන ආයතන. මා දැක්ක රාජපක්ෂ මහත්තයා කියනවා මේ විධායක බලය අහෝසි කරන්න තියෙන්නේ මට නෙවෙයි, ඒක පාර්ලිමේන්තුවට. ඒ වැඩේ කරන්න ඕන පාර්ලිමේන්තුව. ඒ රාජපක්ෂ මහත්තයා පොතේ තියෙන පාර්ලිමේන්තුව. දැන් රටේ තියෙන පාර්ලිමේන්තුව නෙවෙයි. රටේ තියෙන පාර්ලිමේන්තුව මොකක්ද? රාජපක්ෂගේ වුවමනාවන් පමණක් ඉටු කරගත හැකි ආයතන පද්ධතිය තමයි පාර්ලිමේන්තුව තමයි අද ගොඩනැගිලා තිබෙන්නේ. අපි පාර්ලිමේන්තුව අහනකොට ජනාධිපතිවරයා කොච්චර රට ගියාද, කී දෙනෙක් අරගෙන ගියාද, කීයක් වියදම් වුණාද, ප්‍රතිඵල මොනවද කියලා. දිනස් කුණවර්ධන නැගිටලා කියනවා රාජ්‍ය ආරක්ෂක හේතුන් මත එය කිය නොහැක කියලා. අවුරුදු දෙකකට කලින් රට ගිහිල්ලා තියෙනවා. දැන් ආරක්ෂක හේතුන් මත කියන්න බෑ. ඒගොල්ලන්ගේ ආයතන අපි වනෙවි. අපි පාර්ලිමේන්තුවේ අහනකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරන මතය මොකක්ද කියලා. ඒකට කිසිදු උත්තරයක් නොදී බකන් නිලාගෙන ඉන්නවා සභානායකයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. රාජපක්ෂ මහත්තයෝ අපේ ආයතන නෙවෙයි, ඕගොල්ලන්ගේ ආයතන. ඕගොල්ලන්ගේ ආයතන තමයි ඕගොල්ලෝ අද අහිමි කරගෙන ඉන්නේ. අපි පාර්ලිමේන්තුවේ අහනකොට අධීක්ෂණ මන්ත්‍රීවරු කට්ටියක් ඉන්නවද කියලා. දිනේෂ් කුණවර්ධන නැගිටලා කියනවා නෑ කියලා. හැබැයි පත්තරේ බලනකොට වැඩ බලනවා. ඉතින් ඕගොල්ලෝ අද ඕගොල්ලෝ වෙනුවෙන්, ඕගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන්, ඕගොල්ලන්ගේ රට පුරා පතුරලා තිබෙන මහා අසාධාරණ ප්‍රචණ්ඩත්වයේ ජනතාව මත මහා බහුතර ජනතාවක් මත එල්ල කර තිබෙන මහා ප්‍රචණ්ඩකාරී පාලනය ආවරණය කර ගැනීම සඳහා තිබෙන පාර්ලිමේන්තුව අද රාජපක්ෂට තවදුරටත් ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. එනිසා ඒගොල්ලෝ වෙනුවෙන්ම ගොඩනගලා ද ආයතන තවදුරටත් ඒගොල්ලන්ට ඉස්සරහට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. මාධ්‍ය නිදහස ගත්තා. අද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ නිදහස නෙවෙයි. ඒ අයිතිකරුවන්ට මාධ්‍ය හැසිරීමට තිබෙන නිදහස. ඒක තමයි ඇත්ත. අද සිද්ධ වී තිබෙනවා. මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස නෙවෙයි. ඒ අයිතිකරුවන්ට නිදහසක් නැති රාජපක්ෂට වමනා පරිදිව සකස් කරගෙන තිබෙනවා. එනිසාද සියල්ල තලා පොඩි කොට දමා රාජපක්ෂට අවශ්‍ය වෙන විදිහට ආයතන පද්ධතිය ගොඩනගාගෙන තිබෙනවා. අධිකරණ පද්ධතිය එහෙමයි. පාර්ලිමේන්තුව එහෙමයි. මාධ්‍ය එහෙමයි. රටේ සියල්ල අද රාජපක්ෂගේ පවුල වට ඉන්න කල්ලියකින් වමනාව වෙනුවෙන් ගිලගත්තු ආයතන බවට පත් වෙලා තිබෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපි හිතන්නේ මේක විවස්ථාවෙන් විතරක් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ විවස්ථාවේ හොරකමට ඉඩ තියෙනවා නෑ, මේ විවස්ථාවේ හොරකමට ඉඩ නෑ. හදිසිය මුදලක් ආණ්ඩුවකට අවශ්‍ය නම් පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඕන නම් ආණ්ඩුවකට මොකද්ද විවස්ථාවේ තියෙන ඉඩකඩ? විවස්ථාවේ තියෙන ඉඩකඩ තමයි මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් විමසා ඒ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මුදලක් වෙන් කරගෙන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කොට ගත යුතුයි. එහෙනම් හදිසි මුදල් ඕන විදිහට ගන්න බෑ. මොකද්ද? මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාගෙන් විමසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ගත යුතුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මුදල් ඇමති රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂගෙන් විමසා
ඒ රාජපක්ෂ පාර්ලිමේන්තුවට දමා සම්මත කරගත යුතුයි. මොකද මෙතන තිබෙන්නේ? දැන් නීතියක් තිබෙනවා අපේ රටේ. ඒ වගත්‍ය අර්ථ නිරූපණ වෙන මොකවත් නෙවෙයි. මුදල් ඇමතිවරයාට ජනාධිපති වෙන්න බෑ. ජනාධිපති මුදල් ඇමතිකම දරන්න බෑ. ඉතින් අද ඒක කරනවා. මීට කල්නුත් කරා. ඉතින් විවස්ථාවේ ඉඩකඩ වලින් විතරක් වහන්න පුළුවන්ද මේක? ඊළඟ ඕනෑම මුදලක් සම්මත කරගන්න ඕන පාර්ලිමේන්තුවේ. මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුවේ එකන් නෙවෙයි යවිලා තිබෙන්නේ. මහා භාණ්ඩාගාරයේ සල්ලි කියලා කියන අපේ මහජනයාගේ සල්ලි. අපිට දඩ ගහලා, බදු ගහලා, උප්පන්න සාතකේ, මරණ සාතකේ, විවාහ සාතකේ ගාස්තු වැඩි කරලා එකතු කරගන්න සල්ලි තියෙන මහා භාණ්ඩාගාරය. ඒ ඔක්කොම අපිට අයිති. හැබැයි ඔක්කොට ඒ මුදල් ඔක්කොම ජනතාව ඔක්කොටම අපිට අයිති වුණාට අපිට ඒ මුදල් බලන්නත් බෑ. ඒ මුදල් පාලනය කරන්නත් බෑ. මේ කෝටි දෙකක ජනතාව මේ මුදල් බලන්න ගියොත් අඩුම තරමේ බලන්නවත් හම්බ වෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ අපි? අපේ නියෝජිත 225 දෙනෙක් පාර්ලිමේන්තුවට යවනවා. අපි වෙනුවෙන් මුදල් බලා ගන්න කියලා. ඔක යවන්න. අපේ මුදල් ටික අපි වෙනුවෙන් බලා ගන්න. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තිබෙන්නේ. ඒ ව්‍යවස්ථාව පැහැදිලි. පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තිබෙන්නේ. අයවැය ලේඛන කියන්නේ මොකක්ද? හැම ශීර්ෂකම වෙනම ලොකු පොත් තුනක් ගහලා බෙදනවා. හැම ශීර්ෂක මුදල් වලින් වෙන් කරලා පාර්ලිමේන්තුව. ඒක පාර්ලිමේන්තුව සම්මත වෙන්නේ. නීතිය හරි. ඊට පස්සේ ඒ මුදල් නිවැරදි ලෙස පරිහරණය වෙනවද කියලා බලන්න. විගණන දෙපාර්තමේන්තුවක් තිබෙනවා. පාර්ලිමේන්තුව මුදල් වෙන් කරනවා විතරක් නෙවෙයි. කෝප් සභාව සහ PAC ආයතනය හරහා ඒ මුදල් පරිහරණය වෙන්නේ කොහොමද කියලා බලන්න. වැරද්දක් තිබෙනවා නම් ඒක ඉටු කරන්න ඒ වැරද්දට පැමිණිලි කරන්න වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවක් තිබෙනවා. ඒකටත් මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒ කොමිසම සභාවෙන් ඒක පරීක්ෂා කරලා චෝදනා ඉදිරිපත් කරනවා. ඒ චෝදනා අධිකරණයට ගෙනියනවා. අධිකරණයෙන් දඬුවම් දෙනවා. ඉතින් වංචා දූෂණයට මේට වඩා මොකක්ද ඕන නීතිය? පාර්ලිමේන්තුවේ මුදල් වෙන් වෙන්න ඕන. ඒ මුදල් වෙන් වෙන ශීර්ෂ වලට වෙන වේදම් වෙනවද කියලා බලන්න ආයතන තිබෙනවා. ඒ මුදල් අපහරණය වුණා නම් ඒවා පරීක්ෂා කරන්න වංචා දූෂණ විමර්ශන සභාවක් තිබෙනවා. ඒකෙන් චෝදනා හදලා අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිමය බලතල දීලා තිබෙනවා. නීතිය ඇති. ඒ නිසා අපි ප්‍රශ්න පටල ගන්න එපා. මෙතන තියෙන නීතියේ ප්‍රශ්නයක් පමණක්ම නෙවෙයි. මෙතන තිබෙන විවස්ථාවේ ප්‍රශ්නයක් පමණක්ම නෙවෙයි. අපේ රටේ මේ විවස්ථාවත් ප්‍රමාණවත් නීති හරියට ඉටු වෙනවා. සිද්ධ වෙලා තියෙන මොකක්ද? සිද්ධ වෙලා තියෙන අන්කවරක්වත් නෙවෙයි. අපේ රටේ දේශපාලන සංස්කෘතිය කොතෙන්ද දැවිලා තිබෙන්නේ? අද දේශපාලන කියන්නේ ලාභම ව්‍යාපාරේ බවට පත් වෙලා තිබෙනවා. අතිශය ලාභ ව්‍යාපාර. ලංකාවේ ලාභ ලැබියක ව්‍යාපාර දෙකයි තියෙන්නේ. එකක් කුඩු. ලක්ෂයක කුඩු ගෙනාවොත් කෝටියකට විකුණන්න පුළුවන්. ලාභයි. 100 දහස් ගුණයක් ලාභ. කුඩු. ඊළඟ ලාභම ව්‍යාපාරේ දේශපාලන. යාන්තම් ප්‍රාදේශ සභාවට රිංග ගත්තොත් ඇති. කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගන්න පුළුවන්. එහෙම නෙවෙයි දේශපාලන. අද මේ දේශපාලන සංස්කෘතිය ඇති වෙලා තිබෙන්නේ මොකක්ද? ලංකාවේ සියලු කළු හා සුදු සියලු ව්‍යාපාර මෙහෙවන කවුද? දේශපාලක. රත්නපුරේ බැලෙක් තියෙනවා. පතල් කාගේ? ජෝන් සෙනවිරත්න පවිත්‍ර දේවී වන්‍යාරච්චි චොකාමල්ලි. චොකාමල්ලි කියන්නේ ඇමති කෙනෙක් නේ. ඒගොල්ලන්ගේ තමයි රත්නපුරේ මැනි. අම්පාරේ ගල්ගම පැත්ත ගල්වලවල් තියෙනවා. කාගේද? අම්පාරේ ගල්වලවල් පී දයාරත්න. ගල්ගමුවේ ගල්වලවල් ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍යම. මොනරාගල පෙට්‍රල්සෙත් තියෙනවා. කාගේද? පෙට්‍රල්සෙත් 7ක් සුමේදාජී ජයසිංහ. බදුල්ලේ බාර් තියෙනවා. කාගේද? 21ක්. ඒ පළාතේ දේශපාලකයෙක්. කුරුණෑගල බාර් කාගේද? ජෝන්ස් රප්පනාන්දු. භාගය ඉතුරු භාගය ඇමති ජයරත්න හේරත්. කඩුවෙල් බාර් කාගේද? බුද්ධදාස. එල්පිටිය බාර් කාගේද? මුතු හෙට්ටි. ඉතින් බාර් කරන්නේ නැත්තේ ඒක.
Why iskagara kagit? Josrampana. Higuan iskagara kagit. Niyojamade Lakshman Pereira. Arakku kammala itu tegula. Hotel kagit. Mundudiga hotel Rajapaksala. Vevissumatalo Polonnari hotel ekageni kenna අපි දන්නවා. ගිරිතලේ hotel එකageni kenna දන්නවා. පරක් මුංගුරයකට hotel එකageni kenna. hotel තේමලා. හරප්පටවන්නේ කොහොමද? ඇම්බිලිපිටියේ තනමල්විල තිස්සමාරාමේරියක හොඳ හොරාරක් විශ්ව දෙකක් තියෙනවා. කවුද හරප්පටවන්නේ? ඒත්දම කිව්වා. ඕමල් ප්‍රසෝපිත හම්දුරු කිව්වා ජගත් පුෂ්ප කුමාර කියලා. හරප්පටවන්නේ තියෙනවා. නිදන් කඩන්නේ කවුද? ඒත් කැලණිය කුඩු කාගෙද? ඒ පැත්තේ മന്ത്രിගේ. කොළඹ කුඩු කාගෙද? මේ පළාතේ മന്ത്രിගේ. රටේ කුඩු කාගෙද? අගමැතිගේ. දේශපාලන මෙතන. ඉතින් මෙතන විවස්ථාවේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි තිබෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මොකක්ද? අපේ රටේ දේශපාලන සංස්කෘතිය අද අපිට ඇවිල්ලා තිබෙන කොතෙන්ද? අද දේශපාලනය යුතු අයිතු සියලු විදියට ධනෙ එක්රස් කරගන්න මාධ්‍ය බවට පත් කරන් තිබෙනවා. ඒ නිසා තමයි කුඩා ප්‍රාදේශ සභා සභාපති, කුඩා ප්‍රාදේශ සභා മന്ത്രി මහ ධනවතෙක් බවට පත් වෙනවා. මාලක මේ ළඟදී සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ගියා කිව්වා එයා බැංකු ණයක් ගත්තා. මොකටද? හෙලිකොප්ටරයක් ගන්න. හම්බුතා. හෙලිකොප්ටරයක් ගන්න බැංකු ණයක් ගත්තා. ගම්මල අපි මෝටර් සයිකලයක් ගන්නද? ගේ හදා ගන්න. ෆවුන්ඩේෂන් එක චුට්ටක් දාගන්න බැංකු ණයක් ගන්න. මේගොල්ලෝ මෙයා බැංකු ණයක් ගත්තලු හෙලිකොප්ටරයක් ගන්න. කොහොමද? එහෙම ධනය එක්රස් කරගන්නේ මොකක්ද? එනිසා මේ ඇති වී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට අපි විවස්ථාවේ නීතිවල මොන බල්ටි ගැහුවත් උත්තරයක් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හොරකම වළක්වන්න මේකෙත් නීති ප්‍රමාණ. මේක නීති ප්‍රමාණ. නඩුව පච්චදලන්න මේ තිබෙන අධිකරණ පද්ධතිය ප්‍රමාණ. හැබැයි සිදුවී තිබෙන මොකක්ද? මේ දේශපාලනය අද ඇවිත් තිබෙනවා අයිතු සුදු කළු සියලු ව්‍යාපාරපත් කරගැනීමේ මෙවල මොබ්බල් පත් වී තිබෙනවා. සර අපේ රට ගරු කියලා පාවිච්චි කරන්නේ ඒ හාමුදුරන් වහන්සේලාට පාවිච්චි කරනවා. නැත්නම් දේශපාලකයන්ට පාවිච්චි කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ, ගරු മന്ത്രിතුමා, ගරු ඇමතිතුමා. ඇයි? වැටුපක් නොලබන්නේ. ඒක ගරු සේවය. ගම්වල මරණාධාර සමිතියේ සභාපති ගරු සේවය. අපි කියන ගරු සභාපතිතුමාගෙන් අවසරය කියලා මරණ සමිතිය පටන් ගන්න. ඒ ගරු සේවය වැටුපක් ගන්නේ නෑ. ඉතින් ගරු മന്ത്രിලාද මොකද වෙලා තියෙන්නේ? හොරු മന്ത്രി වෙලා. හිර മന്ത്രിනි වෙලා. ඉතින් මේ දේශපාලන වෙනස් කරන්න ඕනේ නැද්ද? තරගලේ තියෙන කොතනද? අරගලේ ස්ථානගත කරගත්තේ කොතෙන්ද? හුදු විවස්ථාමේ ප්‍රශ්නයක් නෙවෙයි අපි හමුවේ තිබෙන්නේ. විවස්ථාවෙන් ඔබටගේ ප්‍රශ්නයක් තිබෙනවා අපිට. ඒ විවස්ථාවේ නීති රාමුව ඇතුළේ පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. එතනින් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. විධායක බලය අතිශය හිතකරයි. ඒක හරි. මේ අර්බුදය ඒක තීව්‍ර කරලා තියෙනවා. ඒ නිසා ඒක කප්පාදු කරගන්න පුළුවන් නම් try එකක් දෙමු. ඒකත් නරක නෑ. හැබැයි අපි සමාජය ගෙනියන්න එපා. ඒක විසඳුවාට පස්සේ ඔක්කොම හරියනවා. ඒක මිත්‍යාව. මොකද මේ විධායක බලය විසින් මොකද කරලා තිබෙන්නේ? මේ විධායක බලය විසින් තනි පුද්ගලයෙක් අතර මහා අතිශය බලයක් නිර්මාණය කරලා තිබෙනවා. ඈත පළාත් වලින් එවන ජනතා නියෝජිතයෝ පාලනයට අහුල් වෙනවද? ඔය කවුරුත් පාලනයට අහුල් වෙන්නේ නෑ. මොනරාගලින් එන සුමේදන වුණා. පොළොන්නරුවෙන් එන මෛත්‍රීපාල උන්නේ. පුත්තලෙන් එන මිල්රෝයි පනාන්දු. අනුරාධපුරයෙන් එන ඒකනායක. ඒගොල්ලෝ ඒ ජනතාවගේ යෝජන අරගෙන ඇවිල්ලා සභාගර්භයේ සාකච්ඡා කරලා තීන්දුව කරනවද? නෑ. කිසිවක් ගන්නෙ නෑ. මේ විධායක බලය විසින් වෙන දේ තමයි. පාර්ලිමේන්තුව වැඩක් නැති වෙනවා. කැබිනට් මණ්ඩලේ වැඩක් නැති වෙනවා. තනි පුද්ගලයෙක් අතර බලය ගන්නවා. අනිත් ඒවා කිසි වැඩකට නැති ආයතන බවට පත් වෙලා තිබෙනවා. මම මේ ළඟදී ගමනක් යනකොට සිරිපාල මහත්තයාත් එක්ක ගියා පිටරට යනකොට නිමල් සිරිපාල. මම නිමල් සිරිපාල මහත්තයාට කිට්ටු වෙලා ඇහුවා දැනගන්න ඕනේ මොකක්ද දෙන ඡන්දේ කියලා. මං සිරිපාල මතුතුමා මොකද්ද දන්නේ එන්න තියෙන ඡන්දේ කියලා. සිරිපාල මට කියනවා ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ. අපි වගේම මේක ඇත්ත. මෙලෝ දෙයක් දන්නේ නැහැ. මම මේ ළඟදී පාර්ලිමේන්තුවට අනුරාප යනතුමා
මම මේ යනකොට ඇහුවා. "ඇමතුමා මොකද වෙන්නේ?" "ඔබතුමාලා තමයි ඉතින් දන්නේ කිව්වා." අර ඔය කිසිවෙක් කිසිවක් දන්නේ නැහැ. මේ බලය ජනතාව තෝරාපත් කරන පාර්ලිමේන්තුවට ජනතාව තෝරාපත් කර ඒ පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලයක් හැදුවට ඒක ඉතා කුඩා සීමිත පිරිසක් අතර බලය කේන්ද්‍ර වෙනවා. ඒ නිසා මේක විසකුරු එකයි. එනිසා විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් පුළුල් වීමට යම් හිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා. හැබැයි අපි මතයක් කොට මේක රටේ මේක තමයි සියල්ලම විසකුරු ප්‍රශ්න කියලා නෑ. මේක සියල්ලම විසකුරු ප්‍රශ්න නෙවෙයි. ඊට වඩා මහා සමාජ ගැඹුරු ආර්ථික ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපිට එකක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් පුළුල් කරගන්න මාධ්‍ය නිදහස අධිකරණ පද්ධතිය නිදහස ඒගොල්ලෝ කියන අසාපේක්ෂ නිදහසක් පුළුල් කර ගැනීම සඳහා අරගලයක් අපිට තිබෙනවා. ඒ අරගලයට අපි උරු දෙන්න ඕන. ඒ අපි දියත් කරන්න එක පිළිගන්න. ඒ වගේම එතනින් ඔබට යන සටනක් අපිට නැද්ද? එතනින් ඔබට යන සටනක් තිබෙනවා. අපේ රටේ සාතිසිය මිනිස් සමාජය අතිශය දුක දෝමනස්යට පත් වෙලා ජීවත් වෙමින් තිබෙනවා. ඈත ගම්මාන වලට ගිහිල්ලා බලන්න. හරියට මං ආහාර වේලක් නැතුව හුල්ල ඉන්න අපේ අම්මලා තාත්තලා ඉන්නවා. කුසට ආහාරය නැතුව පාසල් යන දරුවෝ ඉන්නවා. එක පොතේ දෙපැත්ත ලියන පාසල් යන දරුවෝ ඉන්නවා. ලෙඩක් හැදුනම බෙහෙත් පෙත්තක් ගන්න බැරුව කොත්තමල්ලි ටිකක් තඹ බිබි ඇඳට වෙලා වාරු වෙලා ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. මහ පොළොවත් එක හැප්පෙනවා. දිවා රාය නොබලා වැඩ කරන හැබැයි මිනිස් ජීවිතයක් නැහැ. මිනිස් පුලුටු බවට පත් වෙලා තිබෙනවා. ඒ මිනිස්සුන්ට ජීවිතයක් දෙන්න පුළුවන් කමක් නැහැ විවස්ථාව. ඒ මිනිස්සුන්ට ජීවිතයක් දෙන්න පුළුවන් කමක් නැහැ නීතියට පවණ. ඒ මිනිස්සුන්ට ජීවිතයක් දෙන්න ඕන. ඒ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයත් එක්ක පටලවන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ සල අරගලයත් එක්ක බද්ධ කළ යුතුයි. ඒවා එකින් එකට ලෙහන්න බැරි. එකින් එකට වෙන් කරන්න බැරි. එකට ගොඩනැගිච්ච දාමයක් හැටියට අපේ රටේ ආර්ථික ප්‍රශ්න තිබෙනවා. පෞගේද ආණ්ඩුව ඉදිරිපත් කරපු වාර්තාවක් අනුව ලංකාවේ ඉහළම 20% රටේ ජාතික ධනෙ 55.1ක් මුක්ති විඳිනවා. ඉහළම 20% රටේ ජාතික ධනෙ 55.1ක් මුක්ති විඳිනකොට පහළම 20%ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනෙ 3.6යි. සාධාරණ. රටේ ඉහළම 20% 10% රටේ ජාතික ධනෙ 36ක් මුක්ති විඳිනකොට පහළම 10%ට හම්බ වෙන්නේ 1.1යි. අතිශය අයිතිසාගත ආර්ථිකයක් තිබෙනවා. මහා ධනයක් රටේ නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය වෙන ධනය ඉතා කුඩා පිරිස ප්‍රතිබඳ ගන්නවා. අතරින් බේරිලා මිරිකලා එන සොච්චමක් කඳුළු බිඳුවක් වගේ පොඩ්ඩක් පහළින් ජන කොට්ටාසයන්ට ලැබෙනවා. සාධාරණ නෑ නේද? රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුද්දක වියදම දවසක වියදම ලක්ෂ 262යි. අපේ ගම්වල පවුලකට ජීවිතේටවත් යන්නේ නැහැ. ආත්මකටවත් අපිට යන්නේ නැති වියදම ඔහුට අවුරුද්දකට යනවා. ආහාර පාන සාධාරණ නෙවෙයි. රටේ මහා ධනයක් නිෂ්පාදනය වෙනවා. තේවත්ත දළු කඩලා, රබර් වත්ත කිරි කපලා, ගල් වලේ ගඩ කඩලා, කුඹුරේ වගා කරලා, මහා මාරුතේ මුහුදේ ගිහිල්ලා මාළු වස්සන නෙලලා, මෙතන මුට්ට කරගහලා, පොඩි සිල්ලර කඩයක් කරලා, රටේ මහා ජාතික ධනය වැඩ කරන මිනිස්සු එකතු කරනවා. එකතු කරන ජාතික ධනය ඉතා කුඩා පිරිසක් පොදිමෙද ගන්න. මේක අපේ රටේ තීරණාත්මක ප්‍රශ්න නෙවෙයි. මේක තීරණාත්මක ප්‍රශ්නයක් නෙවෙයි. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒ පහළ ඉන්න ජන කොටසගේ ජීවිතය මොකක්ද? ආණ්ඩුවේම වාර්තා මොකද්ද කියන්නේ? ආණ්ඩුවේම වාර්තා කියනවා අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 15ක් මන්ද පෝෂණයෙන් පිළිගන්නවා. අවුරුදු 5ට වඩා අඩු දරුවෝ 6 දෙනෙක් ගත්තොත් එක දරුවෙක් අතිමන්ද පෝෂණයෙන් පිළිගන්නවා. දුවන්නේ නැති පණින්නේ නැති හොඳු මන්ද වෙච්ච දරුවෝ ගම්මල අම්මලා තාත්තලා කෙනා කේතජ අපලේ කියලා. කිරල කකුල් දෙකක් වගේ කකුල් දෙකක් තියෙන, ලබු ගෙඩියක් වගේ බඩ ගෙඩියක් තියෙන, ලොකු ඔලු ගෙඩියක් තියෙන දරුවෝ ගම්මලේ ඉන්නවා. අම්මා තාත්තා කෙනා කේතජ අපලේ කියලා. නෑ හරිය මං ආහාර වේලක් නෑ අපේ රටේ දරුවෝ 6න් පංගුවක් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ
අධිමන්ද පෝෂණය කළේ. කිලිනොච්චේ ගත්තොත් ඒ ප්‍රමාණය 27ක්. කිලිනොච්චේ දරුවන්ගේ 27ක්. අවුරුදු පාට වඩා අඩු දරුවන්ගේ අධිමන්ද පෝෂණයට හෙළලා දාලා තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ 25ක්. හතරෙන් දෙකක් අධිමන්ද පෝෂණයට හෙළලා දාලා තිබෙනවා. යුක්ති සාගත මේ රට. ඒ නිසා මෙතන අපිට ආර්ථික ප්‍රශ්නයක් නැද්ද? බරට ගත යුතු. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉපදෙන දරුවන්ගෙන් පහෙන් හතරෙන් පංගුව 25%. ඉපදෙන දරුවන්ගෙන් 25%ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු උපත් දරුවා. දරුවා 4 දෙනෙක් ඉපදුණු එක දරුවෙක් ඉපදෙනකොටම බර අඩු. හැදෙනකොට තවත් අඩු. මේක නිසිත වෙලා. ජාතිස්ය ආර්ථික අසමානතාවයක් හදපු රටක් අපේ ගොඩනැගිලා තිබෙනවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වරගලේ වගේ අපිට ඒකාබද්ධ කළ යුතුයි ආර්ථිකයේ සාධාරණත්වය සඳහා වරගලය. ඒක තමයි සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච අරගලය. අපේ අතේ නැලවෙන දරුවට මේට වඩා හොඳ රටක් ගොඩනැගීමේ අරගලය ආර්ථිකයත් එක්ක බද්ධ කරගත යුතුයි. මේ අතිශය අසාධාරණ අතිශය අයිතිසාගත ආර්ථික ක්‍රමවේද වෙනස් කරන්න. ඒක විවස්ථාවකට පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. ඊට වඩා යමක් අපිට තිබෙනවා. ඒ විතරක් අපේ රටේ මහා සම්පත් මහා භූමිය පවරා දෙමින් තිබෙනවා. අද බොහෝ බහුජාතික සමාගම් බඩපිනුම් ගන්න අපේ රටේ. අපිට ඒ ඇත්ත ස්වාධීනත්වය ඇත්ත නිදහස වෙනුවෙන් අපිට අරගලයක් තිබෙනවා. ලෝකේ බොහෝ සමාජ පෙරළි සිදු වී තිබෙන්නේ අනුක්‍රමිකව නෙවෙයි. 1යි 2යි 3යි 4යි ලෙස නෙවෙයි. ලෝකේ සමාජ පෙරළි වෙන්නේ නැහැ 1යි 1යි 2යි 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 4යි 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 8යි කියලා සමාජ පරිවර්තන සිද්ධ වෙලා නැහැ. ලෝකේ සමාජ පරිවර්තන වෙන්නේ පිමිවතින්. මහා අරගලකාරී අවස්ථාවන් මහා පිළිබවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා අදත් රටේ අවිනිශ්චිතතාවයක් ගොඩනැගිලා තිබෙනවා. අවිනිශ්චිතතාවයක් රටේ අද ගොඩනැගිලා තිබෙනවා. රාජපක්ෂ යලි ජනාධිපතිවරණයට පොරබදමින් තිබෙනවා. ඒකට එරෙහිව තවත් එක් කඳවුරු ගොඩනැගෙන උත්සාහයක් දරමින් තිබෙනවා. කලබගෑනියක් තිබෙනවා. කලබගෑනියේදී අවස්ථාවක් තිබෙනවා. 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමන්ගේ ආණ්ඩුවේ හිටපු മന്ത്രിවරු 11 දෙනෙක් එස්.බී. සානායක ඇතුළු එස්.බී. ජීල් පිරිස ඇතුළු 11 දෙනෙක් ආණ්ඩුවේ මාරු. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ආණ්ඩුව පවත්වාගෙන යන අර්බුදයකට මුහුණ දුන්නා. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග පාර්ලිමේන්තුවේ තිබුණා. විශ්වාසභංග පරාද වුණා. ඒ විශ්වාසභංග ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය ඒ ජයග්‍රහණය කළා. ආණ්ඩුවේ ගමන අවසන් වෙනවා. තමන්ගේ බලය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තිබුණා. ඒ අවිනිශ්චිතතාවය තමයි ලංකාවේ ව්‍යවස්ථාවේ මෙතෙක් සිදු වී තිබෙන ප්‍රගතිශීලීකම 17 වෙනි සංශෝධනය. ඒගොල්ලෝ කිසිවක් සුවකැමැත්තෙන් අත්තරපොයි නෙවෙයි. බලයේ අංශු මාත්‍රයකට සුවකැමැත්තෙන් අත්තරිනව නෙවෙයි. මට මතකයි දා පාර්ලිමේන්තුවේ. මා දන්නේ ඉතිහාසයේ. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඉඳපු ඉතිහාසය. රාත්‍රී 12 වෙනකම් පාර්ලිමේන්තුව ගියා. රාත්‍රී 12ට තමයි 17 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ. එයි අසීරුතම අඩියකට පාලකයා ආවා. අසීරුතම අඩියකට පාලකයා වැටුණා. ඒ වෙලාවේ අවස්ථාවක් නිර්මාණය වුණා. ඒ අවස්ථාව රටට ජනතාවට හිතකර දිශාවකට යොමු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ දේශපාලන කලබගෑනි නරක නෑ. දේශපාලන කලබගෑනි දිය වපරයෙන් බල කලබගෑනි රටට ජනතාවට හිතකර ජයග්‍රහණ ගෙන දීලා තිබෙනවා. දැන් යලි කලබගෑනියක් හැදිලා තිබෙනවා. මේ කලබගෑනි අපි සහතික කරනවා රටට ජනතාවට හිතකර ප්‍රතිඵල ගෙන දෙන දිශාවට යොමු කරන සූදානම්. ඒ කරන්නේ ඒකල යුතුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පුළුල් කර ගැනීම සඳහා උත්සාහයක් දරනවා. ඒක අත්තරින්න ඕනේ. ඒක අරගලයක් තිබෙන අරගල අපි පිළිගන්න. හැබැයි අරගලෙ වෙනින් කොච්චර කැප කරන්න ඕන? කොච්චර දෙන්න ඕනද කියන එක පිළිබඳව අපිට අදහසක් තිබෙනවා. ඒක පිළිබඳව අපිට හොඳ මැනීමක් තිබෙනවා. ඒ අනුව තමයි අපි අපේ තීන්දුව తీරන ගැනීමට නියමිතව තිබෙන්නේ.
මොකද අද අපිට අවශ්‍ය වෙලා තිබෙනවා සැබෑ සමාජ පරිවර්තනයක ඕනකම තිබෙනවා. සමහරට හිතෙන්න පුළුවන් රාජපක්ෂ මහත්තයා හිටියොත් තවත් ඒක හිතා බලන්නවත් බෑ කියලා. නමුත් රාජපක්ෂ මහත්තයාට අපි කියන්නේ රාජපක්ෂ මහත්තයා අපි පුරුදු වෙන්න දේශපාලනය කරනවා නෙවෙයි. පුරුදු වෙන්න දේශපාලනය කරනවා. අපි අත්දැක බලන්න දේශපාලනය කරනවා නේ. එයා මන් දැක්ක කිව්වා පාගමන් ගියාලු නේද මොනවද පාද යාත්‍රා ගියාලු රාජපක්ෂ මහත්තයෝ චොච්චමයි. ඔය කොහෙද ගිහින්දී? ඔය මොනවද කරලා තියෙන්නේ? මේ රටේ දේශපාලන අතිශය අසීරු අවස්ථාවක් නේ. මේ රට ජනතාවත් අතිශය අසීරුතාවට පත් වෙච්ච ඕනෑම මොහොතකදී ඒ ජනතාව වෙනුවෙන් කළ හැකි කුමන වර්ගයේ සටනක්ද ඒ හැම සටනකටම උරුදීපු ව්‍යාපාරික අධ්‍යක්ෂින් අපි අරන් තිබෙනවා. ඒ නිසා අපි රාජපක්ෂ මහත්තයෝ අපි පුරුදු වෙන්න දේශපාලනය කරන්නේ නැහැ. ඔයා තෙම්පරාද? ඔයාට වඩා අපි තෙම්පරාද? සහතික. අමුණෝ. ඔයා කොහොම අත්දැකීම් බැලුවේ බලය ඇතුලේ. ඔයා බලය නැතුණාම නිකන් රූකඩයක් විතරයි. අපි ඔයා හිටපු කැබිනට් මණ්ඩලෙ හිටියම ඉඳ මාත්‍යෝ. චන්ද්‍රිකා නෝනා ඉදිරියේ කිඳිරි ගාපුවට අපි දැක්කා. ඔයා වැසි රාජපක්ෂ මහත්තයෝ ඕගොල්ලෝ දේශපාලනේ බලයෙන් විසින් අත්දැකීම් ලබන අය. ගෝඨාභය රාජපක්ෂ ඕගොල්ලෝ බලයෙන් විසින් අත්දැකීම් ලබන අය. ඕගොල්ලෝ බලයෙන් ඉඳලා විතරයි අත්දැකීම් තිබෙන්නේ. අපිට ඊට වඩා බොහෝ අත්දැකීම් ලැබු මිනිස්සු. ඊට වඩා බොහෝ පුරුදුකම් තියෙන මිනිස්සු. ඒ නිසා සහතික කරන්න. මේ රට රාජපක්ෂ මහත්තයාගේ රට විතරක් නෙවෙයි. මේ රට අපේ රට. ඔයා දේශපාලකයෙක් විතරක් නෙවෙයි අපි දේශපාලකයෙක්. ඔයාගේ අත්දැකීම් වලට වඩා අපිට එකතු කරපු අත්දැකීම් වැඩි. ඔයාගේ ඉතිහාසය පාවදීපු ඉතිහාසය. අපේ ඉතිහාසය ජයග්‍රහණය වෙනුවෙන් පොරපදපු ඉතිහාසය. ඔයාට තියෙන පාවදීපු ඉතිහාසය. ඕන එකක් කියන රාජපක්ෂ මහත්තයා. ඔයාට එක තැනකට ආවොත් ඔයා පාවදීපු ඉතිහාසයේ එකින් අරගෙන ඔයාට පෙන්වන්න. කොහොමද මේක පාවදීපට හවුන්නේ කියලා. අපි හැමදාම රට ජනතාවත් වෙනුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු ව්‍යාපාරය. එනිසා අපි එකක් සහතික කරනවා. මේ රට පොඩිපට්ටම් කරගෙන විනාශ කරගෙන සියල්ල අහිමි කරන්නේ. රාජපක්ෂ මේ දරන ප්‍රයත්නය ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දිය යුතු නැහැ. ඒ පරාජයටපත් කළ යුතුයි. එය ජනාධිපති චන්ද්‍ර රාජපක්ෂ මහත්තයා හිතුව ජනාධිපති චන්ද්‍රෙන් දිනුවොත් ඔක්කොම හරි කියලා. ඒ අනිත් අයත් එක්ක. රාජපක්ෂ මහත්තයා ජනාධිපති ඡන්දෙ දිනුවත් ඔක්කොම හරි නෑ. සාහතික කරනවා. ඒක වැලැක්වීම සඳහා දරන ප්‍රයත්නයත් වගේම මොන ගේම ගහලා මොන දේ කළා ජයග්‍රහ ඔයා දිනන්න උත්සාහ කරත් රාජපක්ෂ මහත්තයෝ එතනින් එහාට සටන එතනින් එහාට තරගලය එතනින් එහාට ජනතාව වෙනුවෙන් කරන අරගලයක් තමයි අරගලයට අපි නැතිවත් වෙනවා. අපිට ඇත්තම ගමනාවක් තිබෙනවා. අපිට මේ මෙතන රැස් වෙලා ඉන්න තමුන්වහන්සේලා වගේ මේ වේදිකාවෙන් අපි හැමදෙනාටම තිබෙන්නේ අවංකවමනාව. අපේ හෘද සාක්ෂි අපි ප්‍රශ්න කරන්නේ. අපේ ජීවිතය අපි මෙතෙන් ඇදලා දාලා තිබෙන්නේ. එනිසා අපි වංක මිනිසුන් නෙවෙයි. අපි ව්‍යාජ මිනිසුන් නෙවෙයි. අර ජනරන්ජන මහත්මයා කිව්වා වගේම හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන මිනිස්සු. අපි මේ රටේ මිනිස්සු ඇත්තට ආදරේ. අපි මේ රට ඇත්තට ආදරේ කරනවා. අපි මේ රට ඇත්තම වමනා වෙනුවෙන් වැඩ කටයුතු කරන මිනිස්සු. වේදිකාව පිරින්නේ ඒකයි. අපි සහතික කරනවා. එළබෙන ඕනෑම දේශපාලන සුලියක් දැන් සුලියක් කරන කෙන වෙලාව. දැන් යනි දේශපාලන සුලියකට ඉඩකට විවෘත වෙමින් තිබෙන වෙලාව. ඒ දේශපාලන සුලිය රටට ජනතාවට ජයග්‍රහණය කිරීමේ දිශාවෙන් මෙහෙවන්න ඕන ඉදිරියට ගෙන යන්න ඕන ඒ සඳහා ප්‍රතියක් ගන්න ඕන කියලා කල්පනා කරනවා. ඒ සටන යරකල අපිට තිබෙනවා. අපි විශ්වාස කරන මේ වේදිකාව තව පුරුදු කරන්න ඕන. තව පිරිසකට බද්ධ කරගන්න ඕන. මේ ජනාධිපති ඡන්දය සඳහා පරබැදීමක් පමණක් නෙවෙයි.
අපිට එක් කඩේමේදී එක් අය මුණ ගැහිවි. මේ කඩේමේදී අපි එකට එකතු වෙලා තිබෙනවා. අපි උඩරින් උත්සාහ කරනවා මේ දෙවෙනි කඩේමට අපි ඔක්කොම එකට යන්න. ඒ වගේම තව පිරිස් එකතු කරගන්න. අපිට දෙනවා දිගු ගමන. ඒ හුදු මැතිවරණ පෙරලි හුදු ආණ්ඩු මාරු වී හුදු පාර්ලිමේන්තුවේ වම් පැත්තේ කට්ටිය දකුණු පැත්තේ වාඩි වී දකුණු පැත්තේ කට්ටිය වම් පැත්තේ වාඩි වීම පමණක් නෙවෙයි. එතනින් ඔබට යන සමාජ ව්‍යාපාර කාර්යභාරයක් අපිට තිබෙනවා. අපි මේ කඩේමේදී අපි එකට වේදිකා නැගලා තිබෙනවා. ඒ වගේම අපි දෙවෙනි කඩේමේදී අපි අත්තරින් නැතු එකට යමු. අපි අත්වල බඳින දෙවෙනි කඩේමත් අපි ජයග්‍රහණය. එවැනි ජයග්‍රහණ දිශාවට අපි නිරත පරිවර්තනය කරමු. අපි සියලු දෙනාට ඉල්ලන්නේ අපිට ඇස් පේනවා. මේ වෙන දේ දකින්නවා. කියන දේ ඇහෙනවා. ඇහෙන දේ මොළය හරහා විග්‍රහ කරගන්න පුළුවන්. පේන දේ මොළය හරහා තේරුම් ගන්න පුළුවන්. ඒ හැම පුරවැසියෙක්ම මේ රාජපක්ෂගේ ව්‍යායාමයේ පරාජයට පත් කිරීමක් මේට වඩා හොඳ රටක් හොඳ අනාගතයක් වෙනුවෙන් පොරබැදීම අනිවාර්ය සාධකයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපි සහතික කරන්න. ඒක සුළුපටු අරගලයක් නෙවෙයි. ඒ උදු මැතිවරණ පෙරමුණක් පමණක්ම නෙවෙයි. එතනින් ඔබට යන සමාජ ව්‍යාපාරයක් අපි ගොඩනගන්න. මේ රට අපේ අම්මලා තාත්තලා අපේ ගම්වල මියදිච්ච විදිහ අපි ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. බෙහෙත් පෙත්ත නැතුව ගිලන්නුව ඇඳේ ඉඳමින් හුස්ම ගියපු විදිහ අපි දැකලා තිබෙනවා. අපේ අම්මලා තාත්තලා ගොවි බිම්මල මහා අවකාශයකේ අවකාශයකට තැම්බි වැස්සට වේලි පින්න නැතුව මහා දවල්ක් නැතුව වේස මාංශල මේ පොළොවත් එක්ක හැප්පිලා මියගේ විදිහ අපේ ජීවිතවලින් දැකලා තිබෙනවා. අපේ ගම්වල දරුවන් මහා හපංකම් සහිත අවුරුදු 3-4 දරුවන් සාමාන්‍ය පෙළ උසස් පෙළට නන්නත්තර වෙලා වෙච්ච දරුවන් හැටියට අපි දැකලා තිබෙනවා. මේ මහා සමාජ ඛේදවාචක අපි ඇස් ඉදිරිපිට අපි කාලාන්තරයක් තිස්සේ දැකලා තිබෙනවා. මේ සමාජ ඛේදවාචක අපි අවසන් කළ යුතුයි. ඒ අවසන් කිරීම මේ પરම්පරාවේ අපේ වගකීම. මේ પરම්පරාවේ අපේ යුතුයකම. අපි හැමදෙනා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් මේට වඩා හොඳ ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දීම වෙනුවෙන් අපේ ඇකේ නෙලන දරුවට මේට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අපේ කුසේ දඟලන දරුවට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න වෙනුවෙන් අරගලය සොටන දියත් කරමු එකතු වෙමු සංවිධානය වෙමු කියලා ඉල්ලා සිටින්න මම නියැලෙනවා හැමදෙනාටම බොහොම ස්තුතියි සියලු දෙනා